මම මේ ඉන්නේ සියල් සිරින් සපිරි තැනක. දිසානායක සමූහ ව්‍යාපාරයට අයිති දිසානායක සුපර් සෙන්ටර් ආයතනය. පොතුවර ප්‍රදේශයට සුපිරි වෙළඳසැලක අත්දැකීම මුලින්ම ගෙනත් දුන්නු ආයතනය තමයි මේ දිසානායක සුපර් සෙන්ටර් ආයතනය. අපි යමු දිසානායක සුපර් සෙන්ටර් ආයතනය ඇතුළට කොහොමද මේ වැඩ සිදු වෙන්නේ කියලා බලන්න. මෙතනම දිසානායක සුපර් සෙන්ටර් ආයතනයට එනවද? එනවා සාමාන්‍යයෙන්. මොකද විශේෂත්වය වෙන්න හේතුව? මේක ටිකක් හොඳ මේක තියෙන අපි මිත්‍රෙක් තමයි මේකේ. එක පැත්තකින් මිත්‍රයෙක්. මිත්‍රෙක්. අයිතිකාරයා ඉතින් අපි එන්න වෙනවා. ඔව් සාමාන්‍යයෙන් දැන් කුරුණෑගල නගරයේ නිතරම ඉන්න කෙනෙක් හැටියට ඔබේ විශ්වාසයක් තියෙනවද මේ අනික් ස්ථානත් එක්ක මිල ගණන් සංසන්දනය කරද්දී කොයි වගේ වාසියක් තියෙනවද? යම් වෙනසක් තියෙනවද? හොඳයි හොඳ සාහනයක් තියෙන අතරම. පුතුවර නගරයට එන ඕනම පාරිභෝගිකයෙකුට තමන්ගේ නිවසට අවශ්‍ය කරන හැමදේම වගේ දිසානායක සුපර් සෙන්ටර් ආයතනයෙන් ලබා ගන්න පහසුකම් තියෙනවා. ඔබට මේ දකින්න ලැබෙන්නේ ඒ පහසුකම්. භෝගිකයන්ට තමන්ට අවශ්‍ය කරන භාණ්ඩය අවශ්‍ය කරන ප්‍රමාණයන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ කළමනාකාරීත්වය යටතේ පාලනය වෙන සේවක සේවිකාවන් මේ වැඩ කරන අය බොහොම අඩිසරව බොහොම යහුසුලුව තමන්ගේ රාජකාරිය අකුටු විස්තර කරන ආකාරය තමයි අපි මේ දකින්නේ. දිසානායක ඇග්‍රෝ කෙමිකල්ස් ආයතනයට අනුබද්ධ පැලතවානක් තියෙන බොහොම ශාස්ත්‍රීයව හැදුණු පැලතවානේ තමයි අපි මේ ඉන්නේ. පාරිභෝගිකයෙක් ඉන්නවා. අයිබෝන්. අයිබෝන්. කොහොමද මේ නිතරම එනවද දිසානායක ආයතනයට පැල අරන් යනවා? අනිවාර්යෙන් අරන්. මොකද අනිත් තැන් තියෙන විශේෂත්වය මොකක්ද? විශ්වාසවා තියෙන්නේ. විශ්වාසය නේද? මේ පළදාව හොඳද? හොඳ බීජ ප්‍රවහණය වෙලා තියෙන්නේ. හොඳයි නේද? හරි මේ අනක මේ ඇතුළට ගියාම උපදේශනෙත් අපිට හම්බ වෙනවනේ. උපදේශ ලැබෙනව නේද? ඔව් අවශ්‍ය කරන පොහොර මොකද්ද දාන්න ඕනේ කියන එක. ඒක අනිත් තැන් වල ඒ වගේ දෙයක් නැහැ. ඔව් ඉතින් නෑ. පැලතාව දිසානායක ඇග්‍රෝ කෙමිකල්ස් ආයතනය. දිසානායක සමූහ ව්‍යාපාරයේ ආරම්භක තැන මෙන්න මෙතන. අපි ඇතුළට ගිහින් බලමු. මේ ඉන්නේ ගොවි මහත්තයෙක්. මේ කුඹුරට අවශ්‍ය කරන පොහොර ටික, විතර වේ ටික හැමදේම කුස රසායනික ද්‍රව්‍ය හැමදේම ගන්නේ දිසානායක. දිසානායක. කොච්චර කල් වෙනවද? මේ ආයතනය යන්න පටන් ගත්තා. අවුරුදු 25ක් විතර. අවුරුදු 25ක්. ඒ දීර්ඝ කාලය තුලදී හැමදාමත් විශ්වාසය ගොඩනැගලා තිබුණාද? ඔව්. දැන් මේ ගොවියෝ වැඩිපුර ජීවත් වෙන ප්‍රදේශයක් පොතුවර. ඒදී දැන් ඔබට අවශ්‍ය කරන විතර වේ ටික ලබා ගන්න අනිත් ආයතනත් එක්ක ගත්තාම මිල ගණන් සංසන්දනාත්මක බලනකොට කොහොමද ඔබට වාසියක් තියෙනවද ගොවියෙක් හැටියට? ඔව් අපිට හොඳ පොහොර ටිකක් දෙනවා. ඔව්. ඒ වගේම මේ මුදලක් උනත් අඩු වෙන තැන් වල. දිසානායක ඇග්‍රෝ කෙමිකල්ස් ආයතනයට අනුබද්ධව පිහිටි පැලතවාන ගොවි මහතෙකුට වැඩි අස්වැන්නක් ලබා දෙන උසස් ගුණාත්මකත්වයෙන් රෝගවලට ඔරොත්තු දෙන දෙමුහුන් එළවලු පළතුරු පැල ලබා දීම. ඒ වගේම එම භෝගවලට අවශ්‍ය පොහොර නිර්දේශ ගැන කියා දීම. රෝග සහ පලිබෝධ ගැන දැනුවත් කිරීම. ඒ වගේම නව ජල සම්පාදන ක්‍රම ගැන කියා දීම. සහ භෝගවලට අවශ්‍ය යෙදවුම් තාක්ෂණය වගා රටා ක්‍රම ගැන කියා දීම. සහන මිලට මහා පරිමාණ ගොවි මහතුන්ට නිරෝගී පැල වගකීම් සහිතව ලබා දෙන වසර 25ක පමණ අත්දැකීමක් ඇති තැන. කෘෂි රසායන සහ පොහොර බීජ ගොවි මහතුන්ට අවම මිල ගණන් යටතේ කෘෂි රසායන පොහොර කෘෂි උපකරණ ලබා දීම සහ අදාළ වගාවට අවශ්‍ය උපදෙස් ලබා දීම උසස් තත්ත්වයේ බීජ ලබා දීම මෙහිදී සිදු කරනවා. දැන් මේ මෙතුමියත් එක්ක කතා කරනකොට මම කිව්ව ඔබට මේ යම් උපදේශනයක් ලබා දුන්නා. ඒක අනිත් තැන් වල නෑ නේද? නෑ අනිත් තැන් වල නෑ. දැන් ඔබට ඒක හරි ප්‍රයෝජනවත් වෙනවද? ඇත්තටම. කොහොමද වෙන්නේ? දැන් අපි දන්නේ නෑනේ අපිට ඕන ප්‍රමාණයක් ගන්නෑ. අපි හිතලා නිගහන්නේ. ඔව්. අර පාරම්පරික ක්‍රමයට මිනිස්සු ගොවිතැන් සාම්ප්‍රදායික ක්‍රමයට. සාම්ප්‍රදායික ක්‍රමයට. නමුත් දැන් මෙයාලා මේ අලුත් ක්‍රමවේදات එක්ක අපිට අවශ්‍ය දේ ලබලා දෙනවා. ආ. ඉතින් අපිට වැඩේ බොහොම සාර්ථකව කරනවා. දෙඩක් රෝගයක් වුණත් ගහක වුණත් අපි ගෙනල්ලා පෙන්න බොහොම අපිට ඒක සාර්ථකව කියනවා මේකට කරන්න ඕනේ මේ දේ කියලා. අන්න එකයි දිසානායක ආයතනයේ වෙනස. දිසානායක එළවලු වෙළඳ සැලේ. මේ තමයි දිසානායක ආයතනයේ ඉන්න කොහොම පැරණිම සමාජිකයෙක් ලොකු අයියා. අයියේ අවුරුදු කීයද මේ එළවලු ව්‍යාපාරය පටන් ගන්න ඔබ පටන් ගන්න? අවුරුදු 40ක් විතර නේද? ඒ කියන්නේ ඒ 40 කාලෙටම අඳුරගත පාරිභෝගික තමයි ඔබත් එක්ක ඉන්නේ මේ. දැන් සාමාන්‍යයෙන් එළවලු කොහෙන්ද ගේන්නේ? එනවා තමුල්ලෙන් ගේනවා මොරිලි ගේනවා. ඔව්. ගිහිල්ලා ගේනවා. ඔව්.
එතකොට මේ දැන් අනිත් තැන් වලට වඩා මෙතෙන්ට එන්න හේතුව මොකද්ද? ඔබ දැන් අවුරුදු 40ක් 30 කියන ඉතිහාසයේ අත්දැකීම් එක ගත්තාම. ආර්ගෝකෙන්ට සැලකීම සහ මේ තියෙන දේවල් වල තියෙන මේ හොඳයි බොහොම ජනතා ආකර්ෂණය දිනා ගන්න පුළුවන් විදිහට තියෙනවා. හරි ඒකයි රහස නේද? හරි. පිරිසුදුකම තියෙනවා. දැන් එළවලු ආයතනයේ ඔබම ඉන්න කොටසේ සාමාන්‍ය සේවක සේවිකාවන් කී දෙනෙක් වගේ ඉන්නවද? නිතරම ඉන්නවා නේද? හරි අයියේ. හරි. අයියේ දිසානායක පවුලේ අලුත් සමාජිකයා. දිසානායක රෙස්ටෝරන්ට් අපි යමු ඇතුළට. මේ තමයි දිසානායක පවුලේ අලුත්ම තැන. දිසානායක රෙස්ටෝරන්ට් බොහොම පිරිසුදුව බොහොම පිළිවෙලට බොහොම අගයටම මේ ස්ථානය සූදානම් කරලා තියෙනවා. පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය ඒ වගේම පාරිභෝගිකයන් බොහොම ලෙන්ගතුව එන්න පුළුවන් තැනක් හැටියට දිසානායක මේ පේස්ට්‍රි ෂොප් එක තියෙනවා. සේවය කරන තරුණ දරුවෝ ටිකක් ඉන්නවා. ඒ තමයි දිසානායක පවුලේ අලුත්ම සමාජිකයා. ආයුබෝවන්. අද මම ඉන්නේ කුරුණෑගල සහ පොල්ගහවෙල අතරමැද තියෙන නගරය පුතුහර නගරේ. පුතුහර නගරේ ගත්තාම පුතුහර නගරේ වටපිටාවේ ඉන්න වැඩිමනත් වූ පිරිස කෘෂිකාර්මික ජන ජීවිතයක් ගත කරන අය. විශේෂම අපිත් ගොවි තැන්පත් කරලා ජීවත් වෙන අය. ඒ අතරතුර තවත් පිරිසක් ඉන්නවා විශේෂම කාර්ය බහුල රැකියාව නිරත වෙලා ඉන්න අය. ඒත් එක්කම තමන්ගේ අත්‍යවශ්‍ය කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න විවිධ අවස්ථාවලදී තමන්ට තිබෙන කාලයෙන් උපරිම අල්පෝජන ලබා ගන්න අපිට සිද්ධ වෙනවා. එහෙම කාල කළමනාකරණය කරගෙන අපි කටයුතු කරනකොට අපිට හැම දෙයක්ම අපේ ගෙදරට අත්‍යවශ්‍ය කරන භාණ්ඩ ලබා ගන්න වගේ කාරණාවලදී අපිට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඒ තමයි අපි එකම තැනකට ඇවිල්ලා මේ බඩු භාණ්ඩ මිලදී ගන්න තියෙනවා නම් අපිට ලොකු සේවාවක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. අපි කාලය ඉතුරු කරගන්න පුළුවන්කම තියෙනවා. අපිට කාල කළමනාකරණය කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම කතා කරනකොට පුතුහර ප්‍රදේශයේ අයට සුපිරි වෙළඳසැලක අත්දැකීම ආහාපුරා කියලා මුලින්ම ගෙනත් දුන්නු ආයතනය තමයි අපි අද ඇවිත් ඉන්නේ. ඉතින් මේ සුන්දර අත්දැකීම මේ සන්නාමයක් බවට පරිවර්තනය වුණු මේ අත්දැකීම අපිට ගෙනත් දුන්නු ඒ හිමිකරුවා එහෙම නැත්නම් කළමනාකාර අධ්‍යක්ෂකවරයා අයිතිකරුවත් එක තමයි කතා බහ කරන්නේ. අපි ආදරේ කතා කරන්නේ අපි දිසානායක අයියා කියලා. දිසානායක බණ්ඩාර මහත්මයා. ආයිබන් දිසායි. ආයිබන්. එනිසායි කොහොමද දැන් අපි දන්නා දෝන අය නමුත් රටේ අයට අපි බොහෝ දේවල් කියන්න ඕන. මේ දිසානායක දැන් අපි ගත්තාම දිසානායක සුපර් ආයතනය, දිසානායක ඇග්‍රෝ කෙමිකල් ආයතනය, දිසානායක රෙස්ටෝරන්ට් ඇන්ඩ් බේකර්ස්, ඒ වගේම දිසානායක එළවලු වෙළඳ ආයතනය, දිසානායක පැළතවාන. අපි එහෙම ගත්තාම දිසානායක සමූහ ව්‍යාපාරයක් මේ යන්නේ. දිසානායකයි කොයි කාලෙද පටන් ගන්නේ? කොතනින්ද පටන් ගන්නේ මේ ඔබගේ ව්‍යාපාරය? ඔව්. ඇත්තටම මම උසස් අධ්‍යාපනය හදාරන්නේ අම්පාර හාඩි ආයතනයේ. හාඩි ආයතන උසස් අධ්‍යාපනය 1993 අවසන් කරලා මම සමාගම් කීපයක වැඩ කරලා අවුරුද්දක් පමණ ඊට පස්සේ මම ව්‍යාපාර ක්ෂේත්‍රයට පැමිණුණා. මම ඇත්තටම ගලේවෙල මගුල්ගස්සා ප්‍රදේශයේ මං කෙනෙක්. ඉතින් මම පොතුහැරට මගේ විවාහයත් සමග මම පොතුහැරට පැමිණෙනවා. ඊට පස්සේ තමයි මටම සුදුසු ව්‍යාපාරය කියන්නේ මම අධ්‍යයනය ලැබුවේ ඇග්‍රිකල්චර් පැත්ත. කෘෂිකර්ම ක්ෂේත්‍රය තමයි ඇත්තටම අම්පාර හාඩි එකෙන් මම අධ්‍යයනය ලබා වුණේ. ඉතින් ඒ පැත්ත මම තෝරාගෙන කෘෂි ක්ෂේත්‍රයේ කෘෂි යෙදවීම, කෘෂි රසායනික සහ පොහොර කියන ව්‍යාපාරය තමයි දැනට අවුරුදු 25කට විතර ඉස්සෙල්ලා පොතුහැර ප්‍රදේශයේ පටන් ගත්තා. දැන් කෘෂි කර්ම ක්ෂේත්‍රයේ කෘෂිකාර්මික අත්දැකීමක් උසස් අධ්‍යාපනය හැටියට හදාරපු කෙනෙක් විතර දිසානායක බණ්ඩාර මහත්මයාගේ අපි දැකපු සුවිශේෂී කාරණේ තමයි මේ ඇග්‍රෝ කෙමිකල් ආයතනයේ පැළතවාන ඒ වගේ මේ කෘෂි වැඩමුළු පැත්තට ගියාම එතනදී අනිත් තැන්වල නොකරන කාරණයක් සිද්ධ වෙනවා දිසානායකයි. මේ උපදේශන සේවාවක් ලබා දෙනවා. ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුවේ? ඇත්තටම මම ඉගෙන ගත්තේ ඒ ක්ෂේත්‍රයේ. දැන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තමයි මම ඉගෙන ගත්තේ අවුරුදු 3ක් කාලයක්. ඉතින් ඒකෙන් ලබාගත් වෘත්තීය අත්දැකීම් ඒ වගේම අපි ඒ පාඨමාලාවෙන් ඉගෙනගත්ත දැනුමත් එක්ක ඒක මේ ප්‍රදේශයේ ඉන්න මම හිතන්නේ වැඩි පිරිසක් ඉන්නේ ගොවි මහතුරු මම හිතන්නේ 50ක් විතර ඉන්න රාජ්‍යසේක මට්ටමේ. නමුත්
ගොවිතැන කියන එක මේ සියලුම දෙනා කැමති. රාජ්‍ය සේවයද කියලා නෑ. සියලු දෙනා කැමති. හැබැයි මේගොල්ලන්ට දැනුම කියන එක මම දැක්කා දැනුම කියන එක අඩු. මේගොල්ලන්ට අපි කියලා දෙන්න ඕනේ දැනුම. අපි ලබාගත්ත දැනුම අපි ගොවි මහත්තුන්ට ඇත්තටම මම ඒ කාලේ ෂොප් එකේ ඉඳලා කියලා දුන්නා. දැන් නම් මට එහෙම නමුත් මගේ කාර්ය මණ්ඩලයට මම ලබා දෙන උපදෙස් මේ විදිහට කරන්න කියලා. ඒ උපදෙස් මත තමයි මේ කුෂිකර්ම ක්ෂේත්‍රය කරගෙන යන්නේ. ඔව් දැන් අපි දැක්කා ඔබතුමාගේ මේ ආයතනයට ආවට පස්සේ විවිධ ස්ථාන තියෙනවනේ දැන් කුෂිකාර්මික පැත්ත එක පැත්තක, රෙස්ටොරන්ට් පැත්ත එක පැත්තක, මේ සුපර් සෙන්ටර් එක පැත්තක, එළවලු එක පැත්තක. එහෙම කියම ඒ ක්ෂේත්‍රයට අදාළ ඒ සම්බන්ධ දැනුමක් තියන අය, විශේෂඥ දැනුමක් වගේ තියන අය තමයි ඒ තැන්වලට යොදවලා තියෙන්නේ. හරි විශේෂ කාරණාවක් ඒක. ඔව් මම ඇත්තටම ළමයි ගත්තාම ළමයාගේ සම්පූර්ණම එයාගේ බයෝඩේටා එක අරගෙන බලනවා යා මොනවද ඉගෙනගෙන තියෙන්නේ. දෙමව්පියෝ මොනවද කරන්න කියලා බලනවා. දෙමව්පියෝ ගොවිතැන් කරලා තියෙනවද කියලා බලනවා. මම ඒ ආభాසයේ ළමයටත් ඇත්තටම එනවා. මම ඒකත් එක තමයි ළමයි තෝරගන්නේ අදාළ ස්ථානවලට යොමු කරන්නේ. ස්ථානගත කරන්නේ කුෂිකර්ම ක්ෂේත්‍රයේ ස්ථානගත කරනවා. යා අඩුම ඕ ලෙවල් ඒ ලෙවල් වත් ඇග්‍රිකල්චර් කරලා තියෙන්න ඕන. එතකොට මම දන්නවා මේ ළමයට ඇග්‍රිකල්චර් ගැන දැනුමක් තියෙනවා සහ දෙමව්පියෝ මොනවද කරන්න කියලා අහනවා. දෙමව්පියෝ ඇත්තටම ගොවිතැන් කරන දෙමව්පියෝ ඉන්නවා නම් ඒත් ඇත්තටම ඒ ළමයින්ටත් ඒ ආభాසයේ ගිහිල්ලා තියෙනවා. ඒ වගේ තමයි තෝරලා අදාළ තැන් වලට ළමයි යොමු කරන්නේ. දැන් දිසනකේ දැන් මේ ප්‍රදේශය ගත්තාම පුතුවර ප්‍රදේශය ගත්තාම සුපිරි වෙළඳසලක අත්දැකීමක් අපිට තිබුණේ නැහැ පුතුවරයි. කුරුණෑගලට පොල්ගහලට වගේ දෙපැත්තේ තියෙන ප්‍රධාන නගර වලට යන්න සිද්ධ වුණා. ඇයි සුපිරි වෙළඳසලක් ගේන්න හිතුනේ කොහොමද? ඒ අවශ්‍යතාවය දැනුණාද ඔබට? ඔව් ඇත්තටම මම පුතුවර ප්‍රදේශයේට මම දැක්කා එක දෙයක් තමයි සුනාමි විශ්වසනේ. ඔය කාල සීමාවේදී මම දැක්කා මම නගර වෙනත් නගර එක්ක ගියන් පස්සේ බඩුවල මිල ප්‍රමාණයක් පුතුවර වැඩි කියලා මට හිතුණා. ඒකත් එක්ක අපේ ඉන්න දැනට ඉන්න පාරිභෝගිකයෝ 100ට වැඩි ප්‍රමාණයක් මේ සුපර් මාකට් කියන පැත්තට බර වෙලා තියෙනවා. එතකොට පොතුහැරට සුපර් මාකට් එකක් තිබ්බේ නැහැ. ඒක සුපර් මාකට් එකකින් බඩු ගන්න කියන පාරිභෝගික මහත්තුරු ඇත්තටම ඒගොල්ලෝ එක්ක කුරුණෑගල වාගේ ප්‍රදේශයකට යන්න ඕන සුපර් මාකට් එක අත්විඳීම ලබා ගන්න. හැබැයි මම හිතුවා ඒකට සාධාරණීකරණයක් කරන්න සුපර් මාකට් එකකට අවශ්‍ය කරන සියලු දේ මේකට ඇතුළත් කරලා සුපර් මාකට් එකක් නිර්මාණය කරන්න දැනට වසර 4කට විතර. ඔව් දිසනකයි දැන් අනිත් තැන් එක සංසන්දනය කරනකොට ඔබ එහෙලාම කියන කාරණේ තමයි මිල ගණන් ගත්තාම දිසනක පිටෙන්ට ආයතනේ මිල ගණන් අනිත් ඒවාට වඩා අඩුයි. ඒක පිළිගන්න පුළුවන් කාරණාවක්. තවත් සුවිශේෂතා තිබෙනවද? ලොයල්ටි කාඩ් පතක් හඳුනලා දීලා තියෙනවද? ඔව්. ඇත්තටම සුපර් මාකට් එක මම අපි විශේෂයෙන්ම අපේ ළමයි හැම වෙලාවෙම අපේ පාරිභෝගිකය පැත්ත තමයි මම බලන්න කියලා තියෙන්නේ. හැම ප්‍රශ්නකදී මම පාරිභෝගිකයාගේ පැත්ත තමයි ගන්න කියලා ළමයින්ට හැම වෙලාවෙම මීටින් වලදී මම කියනවා පාරිභෝගිකයා කියන්නේ අපි දෙවියා කියන විරුදාවල් එකත් එක්ක තමයි මම ගත කරන්නේ. ඉතින් පාරිභෝගිකයාට අවශ්‍ය කරන සියලුම බඩු මගේ දැන් අතන වර්කාඩි 4000ක විතර ප්‍රමාණයක සුපර් මාකට් එකක් තියෙනවා. එතන පාරිභෝගිකයාට මහත්මයාට අවශ්‍ය කරන සියලුම බඩු මෙතන මම හැකි පමණින් තියලා තියෙනවා. එතකොට පාරිභෝගිකයාට එක කොටසක් ගන්න තව තැනකට යන්න ඕන කියන අදහසක් එන්නේ. මම ඒ සියලු දේවල් වායු සමනය කරලා මට හැකියාවරු මෙතන ඒ දේවල් ටික ස්ථානගත කරලා තියෙනවා. ඔව් දිසරකේ දැන් මේ ඔබේ ආයතන කීපයක් තියෙන බුලි සඳහන් කරපු විදිහට සාමාන්‍යයෙන් දෛනිකව සේවය කරන අය කිදිනෙක විතර ඉන්නව රැකියාව කරන අය. ඔබ රැකියාව කිදිනෙකට දීලා තියෙනවද? ඇත්තටම මම මෙතන රැකියාව 50කට වැඩි පිරිසක් දීලා තියෙනවා. මගේ තියෙනවා එක කොටසක් තියෙනවා බෙදා හැරීම කොටසක්. ඒ කියන්නේ බෙදා හැරීම් ජාලයක් තියෙනවා. කුෂි රසායනික පොහොර බෙදා හැරීම. පාරිභෝගික භාණ්ඩ ඒ කියන්නේ ඩාලි බට්ලර් ඊළඟට ග්ලැක්සෝ ඒ කියන්නේ පෙනඩෝල් වගේ බෙදා හැරීම් කටයුතු කීපයක් මම මෙතන ඉඳලා සිද්ධ කරනවා. ඒක නිසා එතන වෙනම ළමයි කොටසක් ඉන්නවා. ඒ කියන්නේ ඔබ ඒ ආයතනවල මේ ප්‍රදේශයේ බලයලත් අලවිනියෝජිතයෙක් මම වැඩ කරනවා. ඒකට ඒ කොහොම මගේ වැඩ කරන සේවක පිරිස 50කට අධික පිරිසක් ඉන්නවා. ඔව් දිසරකේ දැන් අපි තව දකින කාරණයක් තමයි දැන් ඔබත් එක්ක ඔබ යටතේ සේවය කරන අය ඒ සේවක සේවිකාවන් ගත්තොත් හරි සැහැල්ලුවෙන් බොහොම
සිනහ මුසුමුහෙන් හරි ආදරයෙන් මේ රැකියාවත් එක්ක ඉන්නවා. ඔබ මේ සේවකයන්ට කොයි වගේ හැඟීම් ඒ වගේ හැඟීමක් ඇති වෙන ඔබ මොනවද කරලා තියෙන්නේ විශේෂලා? ඇත්තටම ඔය සුපර් මාකට් එකට මම උදාහරණයක් වශයෙන් ගත්තොත් මම මෙතෙන්ද ගොඩක්ම ගන්නේ A level හෝ O level පාස් වෙලා කැම්පස් ඒ කියන්නේ කැම්පස් යන ඉන්න ළමයි මම ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට මම ගොඩක් ප්‍රමුඛත්වය දෙනවා. මොකද ඒගොල්ලොන්ට මෙතනින් යනකොට මෙතන ඇත්තටම වැඩ කරන ඉංජිනේරු පීඨයට පත් වෙච්ච ළමයි, වෛද්‍ය පීඨයට පත් වෙච්ච ළමයි, ඒ වගේ ළමයි පිරිසක් මං ගාව වැඩ කරලා යනවා. ඇත්තටම මං හරි සන්තෝෂෙන් තමයි ළමයින්ට මේ රැකියාව ලබා දෙන්නේ. ඒත් එක්ක මේ ළමයින්ට හැමදාම මේ ළමයි මෙතෙන් ආවන් පස්සේ උසස් අධ්‍යාපනය කරන්න යනකොට ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන් සමාජය ගැන. මෙතනට විවිධාකාර පුද්ගලයෝ වෙනවා. ඉතින් ඇත්තම ඒ ළමයින්ට තමන් උසස් අධ්‍යාපනය හදාරන්න යනකොට මෙතන ලොකු රුකුලක් වෙනවා. එක්ක ලැප්ටොප් එකක් තමන්ට අවශ්‍ය කරන උපකරණ ටිකක් අරගෙන යන්න. මම ඒකෙන් ඇත්තටම සතුටක් ලබනවා. ළමෙක් ඇවිල්ලා මෙතන ජොබ් එකකුත් කරලා අපිටත් සේවයක් කරලා අපිටත් සේවයක් කරලා ඒ ළමයටත් ළමයින්ටත් අවශ්‍ය කරන උපකරණ ටිකක් හරි අරගෙන දෙමව්පියන්ගේ බර පොඩ්ඩක් අඩු කරලා යන්න තියෙන එක ගැන මම සතුටුයි. අයියා හරි සතුටුයි. හරිම ආදරණීයයි මේ කතාව. මොකද දැන් අධ්‍යයන පොදු සහතික පත්ත උසස් පෙළ විභාගයේ ඉහළම සමත් වෙලා ඉංජිනේරු පීඨයට වෛද්‍ය පීඨයට වගේ යන්න තේරුණු ළමයි ඔබ හොඳාකාරවම දන්නවා. දිසානායක බණ්ඩාර මහත්මයා හොඳාකාරවම දන්නවා මොවුන් මේ Tamanට සරසවියට යන්න විශ්වවිද්‍යාලය යන්න දිනේ එනකම් මාසයයි 2යි 3යි සහ බොහොම කෙටි කාලයක් ඉන්නේ. එහෙම ඒ සේවය කරන කෙනා ඉවත් වෙලා ගියම අයත් පුරප්පාඩුට බඳවා ගැනීම සිදු කරන්න ඕන. නමුත් එතන තියෙන වෙනස් වූ හැඟීමක් මුතුමගේ. අපි හරිම ආඩම්බරයි ආදරණීයයි කිව්වේ. දැන් මගෙන් යමක් ලබාගෙන ඌ අවසන්ට කියවා වගේ. තමන්ගේ ජීවනෝපාය මාර්ගය සකස් කරගත්තා වගේම තමන්ට අවශ්‍ය කරන දේවල් දෙමව්පියන්ගේ බර ටිකක් හරි හැලු කරනොත් තාත්තා කෙනෙක් හැටියට ව්‍යාපාරිකයට එහා ගිය හරිම ආදරණීයයි, බොහොම ප්‍රශංසනීයයි ඒ කාරණාවල. දිසානකයි අපිට කියන්න දැන් මේ ව්‍යාපාර ජාලයට අමතරව පොතුහෙර නගරයේ ඉලක්ක කරගත්ත මේ ව්‍යාපාර කොටසට අමතරව තවත් ඔබේ ව්‍යාපාරික ආයතන තියෙනවද? ඔව් ඇත්තටම කුලියාපිටියේ නගරේ අස්ථානික ඉදිරිපිට මගේ තිස්සමාවතී. ඔව් තිස්සමාවතේ ගොවිසිත කියලා ආයතනයක් තියෙනවා. එතන තනික එතන සම්පූර්ණ කුසි රසායනික යෙදුම් තමයි එතන කෙරෙන්නේ. ඊට අමතරව නිකවැරටි ප්‍රදේශයේ ආයතනයක් තියෙනවා. ඒකෙත් කුසි රසායනික පොහොර යෙදුම් තමයි තියෙන්නේ. එතන ඒ ආයතන දෙක තමයි ලංකාවේ මගේ මට අදාළව තියෙන සේවා ස්ථාන. ඔව් අපිට කියන්නකෝ දැන් දිසානායක බණ්ඩාර කියන චරිතය මේ නම පොතුහෙර වෙළඳ සංගමයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඔබ පොතුහෙර වර්තමාන වෙළඳ සංගමේ කරු සභාපතිවරයා. කොහොමද මේ ව්‍යාපාරික සංගමය පොතුහෙර නිර්මාණය කරගත්තේ? ඇත්තටම පොතුහෙරට වෙළඳ සංගමයක් කියන එකක් ඇත්තම අපේ පොතුහෙර දැන් දියුණු. ඒක නොබියෝ කියන්න පුළුවන්. පොතුහෙර කියන නගරය දැන් අවුරුදු 5ක් 10ක් විතර කාලයක් අපි අතීතයේ දන්නවා. නමුත් එතනින් එහාට ගිය කාලයක් දැන් තමයි අද තියෙන්නේ. හොඳ බොහොම සතුටින් පොල්ගහකට වඩා දියුණු නගරයක් කියන එක ඇත්තටම රාජ්‍ය මට්ටමින් පවා ඇවිල්ලා කියනවා. මම ඇත්තටම සන්තෝෂයි මේ අපි මෙතන මේ වගේ නගරයක වෙනස් සංගමේ සභාපති වශයෙන් වැඩ කරන්න ලැබීම ගැන ඇත්තටම අපි සමාජශීලී වැඩ කොටස් ගොඩක් දැනට අපි ඇත්තටම එකතු වෙලා කරගෙන යනවා. රාජ්‍ය මට්ටමත් එක්ක එකතු වෙලා. ඉතින් අපි ඒක සන්තෝෂෙන් මම සභාපති වශයෙන් මම ඇත්තටම සන්තෝෂයෙන් ඒකට කැප වෙලා මම ඒ ටික කරගෙන යනවා. ඔව් දිසානායක බණ්ඩාර මහත්මයා දෙපේ දිසානායක අයියා. දැන් ව්‍යාපාර පටන් අරන් සෑහෙන කාලයක් වෙනවා. මේ කාල සීමාව තුළ දැන් ඔබ සතුටක් ලබනවද? ඔබ දිනුනුද? ඇත්තටම මම සතුටක් ලබනවා. මම සතුටක් ලබන ඉස්සෙල්ලා කිව්වා වගේ මම සේවකයෝ මම අතන පවුල් 50ක් විතර ජීවත් කරනවා. ඒකෙන් මම ඇත්තටම සතුටක් ලබනවා. ඒ වගේම මගේ ආර්ථිකය මම දියුණු වෙලා තියෙනවා. ළමයින් හොඳ ළමයි ටිකක් හදලා ඉන්නවා. ඒ වගේම මට මගේම බිරිඳ ඇවිල්ලා ඉතාම මගේ මට මම හිතන්නේ මගේ කරන වැඩ වලින් 50ක් විතර එයාට තමයි බාර. ඔව් සාර්ථක පිරිමියෙක් පිටපස එවනල් වගේ යහපත් බිරිඳක් ඉන්නවා. ඒක තමයි ඇත්තටම මේ මගේ දියුණුවට ඇත්තටම හේතුව ඒක. කැපවීම කියන එක තමයි හේතුව. ඒක මම අද දකින සමාජයත් එක්ක බලපුවාම මට ඒක 100%ක්ම හම්බෙලා තියෙනවා. හරි සතුට කාරණයක්. ඒ දිරිමත් කිරීම තමයි මේ ජයග්‍රහණය මේ දියුණුව පිටපස්සේ ඉන්නේ. අනිවාර්යයෙන්. ඒ දියුණුව පිටපස්සේ ඉන්නේ. හරි ඉස්සරහයි දැන් දිසානායක සුපර් සෙන්ටර් ආයතනයට අපි ඇවිල්ලා මේ ඔබේ
වැඩ කටයුතු පිළිබඳව දිසානායක සුපර් සෙන්ටර් ආයතනය ඒවා දිසානායක සමූහ ව්‍යාපාරයක මේ කටයුතු වල ජනතාවට කොයි වගේ දෙයක්ද ලබා ගන්න පුළුවන් කියන පණිවිඩය අපේ දවසේ ඔබට ලබා දෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට අවශ්‍ය කරන ඇඟලුම් හැරෙන්නට අනිකුත් බොහෝ නිවසට අවශ්‍ය කරන අවශ්‍යතාවයන් ලබා ගන්න එකම වහලක් යටදී එකම තැනකදී ලබා ගන්න පුළුවන් තැන තමයි දිසානායක සුපර් සෙන්ටර් ආයතනය. කෘෂිකාර්මික උපකරණ, කෘෂිකාර්මික යෙදවුම් මේවලා මේ දේවල් කුස රසායනික ද්‍රව්‍ය, විතර වී පොහොර වර්ග මේ වගේ හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්. ඒක උපදේශන සේවාවකුත් මෙතනදී ලැබෙනවා. ඒ වගේම ගෙවත්තට අවශ්‍ය කරන පැලැටි වර්ග, පැල වර්ග ලබා ගන්නත් පුළුවන් ඔබට. ඒ වගේ බොහෝ දේවල් ලබා ගන්න පුළුවන්. අපි විශේෂයෙන් මේ කාරණාව කියන්නේ අනිත් වෙළඳ ව්‍යාපාරික ස්ථානත් එක්ක සංසන්දනාත්මකව බැලීමේදී ඔබේ සාක්කුවට පර්ස් එකට වාසිදායකව බඩු ගන්න පුළුවන් තාක් තමයි දිසානායක සුපර් සෙන්ටර් ආයතනය කියන්නේ. සැනකයි අපි අවසන් කරන්න කලින් අපි ඔබ අහන්න ඕන කාරණාවක් තියෙනවා. ලංකාවේ ව්‍යාපාර ආරම්භ කරලා කරගෙන යන අයටත් ඒ වගේම ව්‍යාපාරයක් ආරම්භ කරන බලාපොරොත්තු වෙන අයටත් ඔබ කරපු කැපකිරීම සහ ඔබ ඒ සම්බන්ධයෙන් සන්නද්ධ කරගත් ඔබේ දැනුම ඔබ හොඳ කළමනාකාරීත්වයක් තියෙන කෙනෙක්. ඔබට හොඳටම පුළුවන් ඔබ කරන දේ තුළ විශ්වාසයෙන් කරන්න. ඒ ඔබ ඉගෙනගත්ත දේවල් එක්ක මේ දේ ගමන යන ආපු නිසා. සහ මේ දිසානායක බණ්ඩාර කියන චරිතයෙන් සමාජයට රටට ගන්න පුළුවන් දෙයක් අපිට අවශ්‍ය වශයෙන් කියන්න. ඇත්තටම අපි ව්‍යාපාරයක් කරනකොට අපිට දැනුම කියන එක අපිට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපි වෘත්තීය දැනුම කියන එක ඇත්තටම අපිට තියෙන එක මාර ලොකු රූපලක් වෙනවා අපි මේ ගමන යනකොට. ඒ වගේම අපි බය නැති වෙනවා. අපි බය කියන එක අපි ඉතින් අයින් කරන්න අපි එන හැම ප්‍රශ්න වලට නොබියව මුහුණ දෙන්න. අභියෝග වලට මුහුණ දීමේ ශක්තිය ඇත්තටම තියෙන්න ඕන. ඒ වගේම හොඳ කළමනාකාරත්වය කියන එක දේ අපි නැගිටලා අපි කල්පනා කරන අද දවසේ මොනවද මේ කරන්නේ කියන එක. අපි රෑ අපි වැඩ කටයුතු ඉවරලා ගිහලා අපි හෙට මොනවද කරන්නේ කියන එක අපි පොඩ්ඩක් සැලසුම් කරගන්න. භාගයක් විතර චුට්ටක් කල්පනා කරලා හෙට මොනවද අපි කරන්නේ. ඊට පස්සේ ඒ ටික සැලසුම් කරන්න. ඊට පස්සේ අපි උදේම ටිකක් අපිට නැගිටින්න නැත්නම් නැගිටලා අපි අද වැඩ ටික අනිත් කට්ටියට අපි මෙතන එන මැනේජර්ද අපි එන අනිත් සේවකයන්ට ඉස්සෙල්ලා අපි මෙතෙන්ද එන්නවා. එතකොට අනිත් සේවක පිරිස ඉබේම එතන ලං වෙනවා. ඒ නිසා කැපවීම කියන එක නම් උපරිම තියෙන්න ඕන. මුලදී සමහරට අපිට මුල් කාලෙදී ව්‍යාපාරයක් කෙනෙක් මුලින් පටන් ගන්නවා නම් මුල් කාලෙදී සමහරට බඩු උස්සන්න වෙයි, බඩු උස්සන්න වෙයි, බඩු ගිහිලා දෙන්න වෙයි, බඩු කරගහන්න වෙයි. ඒක තමන්ගේ අධ්‍යාපනයවත් තමන්ගේ වෙන තියෙන සුසුකමවත් බැලිය යුතු නැත. ඒවක් කළ යුතුයි. ඒවක් කරලා තමයි අපි යන්න ඕනේ. එතකොට ඉලක්කයට ළඟා වෙන්න නම් එහෙම යන්න වෙනවා. එහෙම යන්න. එතකොට තමයි අපි දන්නේ බර උස්සන කෙනාගේ අපි දැන් දන්නවා මේ බර උස්සන කෙනාට මෙච්චර මිටි ප්‍රමාණයක් හරි මෙච්චර දෙයක් කරනකොට මෙයාට මහන්සිය අපිට තේරෙනවා. මෙයාගේ මහන්සිය අපිට ගණනය කරන්න පුළුවන් අපි ඒක කරලා තියෙනවා. ඉතින් ඔය ටිකත් එක තමයි ඉතින් මම කියන්නේ අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න පොඩි කෙනෙකුට පොඩි අතනෝ දැන් ඉන්න ළමයි ව්‍යාපාර සහ තමන් වෘත්තීය වශයෙන් හැම දෙයකටම දැන් අපි ලංකාව සංවර්ධනය කරගන්න බහින්න. ඒ කියන්නේ වචනෙන් කියනවා බහින්න ඕන. ඒ වගේ ගිහිල්ලා තමයි මේ ගමන යන්න ඕන. නැත්තම් අපි මග නතර වෙනවා. ඒ කියන්නේ අපි ජීවිතේ මුල් කාලේ හරියට ගියොත් එතනින් පස්සේ දිගටම වැඩේ අල්ලගෙන යන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ තමන් දෙන අභියෝග ඇඟට අරගෙන ඒවා ප්‍රශ්නයක් කරගන්න නැතුව අපි ගමන යන්න. ඔව් දිනුවේ රහස දුවන තරමට තමයි හැටි. දිසානායක බණ්ඩාර මහත්මයා දිසානායක සුපර් සෙන්ටර් ආයතනයේ අධ්‍යක්ෂින් බෙදා හදාගත්තේ තමන්ගේ ජීවිතයේ කාලය කොටස් 3කට බෙදුවොත් ඒ කොටස් තුනෙන් එක කොටසක්ම ඔහු අවුරුදු අපි 75ක් කරගත්තොත් අවුරුදු 25ක්ම ඔහු මේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ විශේෂයෙන්ම ගොවි ජනතාවගේ පැවැත්ම උදෙසා යම් කාර්යභාරයක් සිදු කරා. ඊට පස්සේ තමයි ක්‍රමක්‍රමයෙන් මේ දියුණු වෙන ලෝකයට අනුගත වෙලා අර එතුමාගේ අදහසක් අපිට කිව්වා පොතුහර නගරයේ දියුණු නගරයක් බවට පරිවර්තනය කිරීමේ උත්සාහයේ ප්‍රධානම කොටස්කාරය ප්‍රධානම භූමිකාව එතුමා තුර තිබුණා. ඉතින් ව්‍යාපාරිකයන්ට ගන්න පුළුවන් හොඳ කළමනාකාරීත්වයක් තියෙන, ඒ වගේම තමන් කරන විෂය සම්බන්ධයෙන් ඉතාමත් හොඳ මන අවබෝධයක් සහ දැනුමක් සහිතව ගොඩනගපු කෙනෙක් තමයි දිසානායක බණ්ඩාර මහත්මයා. ඒ නිසා අපි විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ඔබට ඒ වගේම ලෝකේ පුරා ජීවත් වෙන ඔබට සිංහ සේනා අපේ රූපවාහිනියෙන් අපේ නාලිකාවෙන් මේ වැඩසටහන නරඹන ඔබට අපි ආරාධනා කරනවා මේ චරිත
මේ තමයි සන්නාම. මේ සන්නාමත් එක්ක ගැටෙන්න ඔවුන්ගෙන් ගන්න පුළුවන් දේවල් ගන්න. එහෙම වුණොත් තමයි අපේ ලෝකෙට යමක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දිසානායක බණ්ඩාර කියන මේ චරිතය මෙතුමා අන්න එහෙම ලෝකයේ මිනිසුන්ට අලුත් සමාජයට උනත් හොඳ දෙයක් ලබා ගන්න පුළුවන් හොඳ පණිවිඩයක් ලබා දුන්නේ. Taman කරන දේ හරියට කරන්න. ඒ කරන දේ තුළ Tamanට එන බාධක කම්කටොළු අවහිරතා නොසලකා හරින්න. එහෙම වුණොත් තමයි දියුණුව කරා යන්න පුළුවන්. Tamanගේ අරමුණ ජය ගන්න පුළුවන්. අද අපි සන්නාමතුවේ කතා කරේ දිසානායක සුපර් සෙන්ටර් ආයතනයේ අධිපති දිසානායක බණ්ඩාර මහත්මයාත් එක්ක. තවත් දවසක අපි එන්නම් මුමුණ ගැහෙන්න. අපේ සිංහසේනා රූපවාහිනී නාලිකාව නරඹන්න. තවත් වීඩියෝ රසක් ඔබට ගෙන බලාපොරොත්තු වෙනවා. අපිව subscribe කරගන්න, අපිත් එක්ක එකතු වෙන්න අපි ආරාධනා කරනවා. දිසානායක බණ්ඩාර චරිතය ආදර්ශයට ගන්න. එහෙම ඔබට වරදින එකක් නෑ. අපි දෙන්නෙන්න.